ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා බමුණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා Hi guys, welcome back to my YouTube channel. ඔන්න මම අද අරගෙන ආවේ wedding vlog එක. මම මීට මාසයකට කලින් විතර දාලා තියෙනවා මගේ යාළුවාගේ engagement vlog එක. ඉතින් ඒක බලපු නැති කට්ටිය ගිහින් බලන්න. ඉතින් එයාගේ අද wedding එක තමයි තියෙන්නේ. ඉතින් මායි අයියා තමයි අද යන්නේ wedding එකට. ඉතින් මම මුලින්ම ගියා යාළුවා ගෙදර ලෑස්ති වෙන්න. ඉතින් යාළුවා නංගි තමයි මට මේකප් කරේ. ඉතින් ඔන්න එහෙට ගිහලා තමයි ඔය vlog video එක ගත්තේ. ඉතින් මමයි අයියා විතරයි අද යන්නේ wedding එකට. ඉතින් අපි බලමු මොනවද අද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මුලින්ම මේකප් එක දැම්මා. අපි 9:00 විතර තමයි ගෙදර යන්න හිටියේ. චුට්ටක් පරක් වුණා. ඔන්න ඔය විදිහට මුලින්ම මේකප් එක දාලා ඊට පස්සේ සාරි එක ඇඳ. මම අද වෙඩින් එකට දාගෙන සාරි එකක්. මගේ ෆස්ට් ටයිම් තමයි වෙඩින් එකකට සාරි එකක් ඇඳලා යන්නේ. මොකද පොඩි කාලේ ඉතින් ඔය ගවුන් ඒවට ඇඳලා යන්නේ. ඉතින් ෆස්ට් ටයිම් තමයි සාරි එකක් වෙඩින් එකට ඇඳලා යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේකප් එක දාලා ලස්සනට මේකප් එක දැම්මා. ready වගේ. ඒකෙන් බලනකොට මෙහෙම බලපිය අඩුයි ඈ. ඉතින් ඉතින් මගෙන් අහන්න එපා. නෑ නෑ බලන්න ready නෑ. මගේ මම ඔක්කොම ලෑස්තිලා ඉවර වෙලා අපි ගියා මේ අයියේ කොණ්ඩේ හදාගන්න යාගේ සැලුන් එකට. කොණ්ඩේ හදාගෙන අපි හැම පිට්මියක් දාගෙන හොටෙල් එකට ගියා. අපි ආදි චුට්ටක් පාරක් වෙලා හිටියේ. මොකද අපි දෙන්න ආසාවෙන් හිටියේ පෝර්වි චාරිත්‍ර බලන්න. ඒ වුණාට අපි දෙන්නට ඒක මිස් වුණා. අපි දෙන්නේ ආදි චුට්ටක් පාරක් වෙලා තමයි තිබ්බේ. අපි ආදි ඔක්කොම වැඩ ටික ඉවර වෙලා කවුද මන්ද ගායකයෙක් ඇවිල්ලා හිටියා. මම නම දන්නේ නැහැ. මේ මාට දාන්න. මම හිතන්නේ ඔය යාළුවන්ගෙන් යාළුව හම්බෙන්නේ මම හිතන්නේ මාස ගානකට පස්සේ ඒ වලින් පස්සේ මම හිතන්නේ යාළුව ටික හම්බුනේම නැහැ. ඉතින් අපේ ඉස්කෝලේ යන කාලේ යාළුවෝ තුන්දෙනෙක් හිටියා. එක්කෙනෙක් තමයි ඔය මගේ හපැත්තේ ඉන්නේ. මම යාගේ වීඩියෝ එකක් දාන්නම්. එයයි අනිත් එකන තමයි පැන් දෙක්කෙනා. ඉතින් අපි තුන්දෙනා තමයි එකට හිටියේ. එතනින් එක්කෙනෙක් ඉතින් බැන්දා. ඔය ඉන්නේ එක යාළුවෙක් අනිත් එකන තමයි බැන්දේ. මම වෙඩින් එකට ගියේ එක්කෙනෙක් එක්ක. මම ඉන්නේ වෙන අයත් එක්ක. මොකද වෙඩින් එකට ගියාට හිටියේ නැහැ එකට. යාළුවා මිසින් වෙලා තමයි හිටියේ. මොකටද කියලා දන්නවනේ හැමෝම. අපි ඉතින් කාලා ඩෙසර්ට් කාලා ඔක්කොම කාලේ වුණාට පස්සේ තමයි අරගොල්ලෝ ආවේ. මොකටද කියලා දන්නවනේ. ඉතින් යාලා ආවේ අන්තිමට. ඊට පස්සේ අපි දෙන්න ඔක්කොම කාලා වුණා පස්සේ තමයි ඒ දෙන්න ආවේ උතන්ට. අපි ඔක්කොම කාලා ඉවරනාට පස්සේ තමයි ඒ දෙන්න ඇවිල්ලා කෑවේ. මම ඒ චුට්ටක් දාන්නවා වීඩියෝ එකට. වීඩියෝ කඩා කප්පල් කරන්න එපා. එන්න හිමෝ. කන්නඩි දාන් කරලා ඊට පස්සේ අපේ බ්‍රයිට් එයාලගේ ඇඳුමත් චේන්ජ් කරගෙන ආවා. ඔය තියෙන්නේ ඇඳුම චේන්ජ් කරනාට පස්සේ ඇයි ඇඳුමත් ලස්සනයි. ලස්සනට හිටියා.
වගේ එන්නේ. මොකද හරි? මොකද නැද්ද? ඒක බලාගෙන කවුද? අපි දාපොඩි දුන්න. දාමු. නගලන්න. හරි දැන් ඒ ෂෝ එකත් ඉවරයි. ඊට පස්සේ අපි නැටුව හොඳට කාලා බීලා ඔක්කොම ඉවරලා අපි නැටුව අපි කට්ටිය යාළු සෙට් එකයි අරගොල්ලෝ ඔක්කොම එකට නැටුව මම ඊ ටිකක් දාන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෙඩින් බ්ලොග් එක ඉවරනේ. ඉතින් අපි කාලා බීලා ඔක්කොම නටලා ඔක්කොම උනට පස්සේ අපි ආවා ගෙදර. අපෝ ගිහින් දැම්ම මගේ යාළුවාගේ වාහනේ මෙයාලාගේ දෙට්ටම ගිහින් දැම්ම. මම ගියේ එයාලාගේ දෙට්ටම තමයි. ඉතින් අපි ඔක්කොම උනට පස්සේ ගියා ඉවර වෙලා ගියා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෙඩින් බ්ලොග් එක ඉවරනේ. ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන මගේ channel එකට. ඉතින් අදට වීඩියෝ එක නවත්වනවා. ගිහින් එන්නම්. බයි. අපි ගහ ෆොටෝ ටිකක් මම අන්තිමට දාන්න. ඒ ටිකත් බලලම යඩ.